කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ vlog එකකින් ඔයාලට අරගෙන එන්නේ තෙල්වත තොටගමුව ශ්‍රී රත්පත් විහාරය ගැන. ඉතිහාසය ගැන අහන්න, දැනගන්න, කියවන්න කැමති අයට තමයි ඔන්න මේ vlog එක මම අරගෙන ආවේ. ඉතින් මගේ vlog එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු ඉස්සරහට. ගාලුකොළඹ ප්‍රධාන පාරේ කහව හා හික්කඩුව අතර පිහිටි 57 වෙනි සැතපුම් කනුව ළඟ තියෙන අතුරු පාරෙන් මීටර් 500ක් විතර ඉස්සරහට යනකොට තමයි අපිට මේ පන්සල හම්බ වෙන්නේ. පොළොන්නරු යුගයේ සිටි පළවන විජයබාහු රජුගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු මේ විහාරස්ථානයේ සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා බොහෝමයක් වැඩ විසු නිසා රත්පත් විහාරය ලෙස නම් කරලා තියෙනවා. ආරම්භයේ පොළොන්නරු යුගයේ වුණත් මේ පන්සලේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ කෝට්ටේ යුගයේදී. ඒකට හේතුව තමයි 6 වන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහය වගේම තාමත් තියුණු බුද්ධි මහිමයක් හිමි තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ආධිපත්‍ය මේ පන්සලට ලැබීම. ඉතින් මේ පන්සල ගැන කතා කරනකොට තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන කතා නොකරම බෑ. අපි මුලින්ම උන්වහන්සේ ගැන කතා කරමු. මේ පන්සලට ඇතුළු වෙනකොටම තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ලොකු පිළිමයක් අඹලා තියෙනවා. හරිම ගැඹීර පෙනුමක් තමයි ඒ පිළිමය දැක්කහම අපිට පේන්නේ. ක්‍රිස්තු වර්ෂ 1408 දෙමටාන කියන ගමේ වික්‍රමබාහු කුමාරයාට හා සීලවතී නම් කුල කුමරියට දාව ඉපදුන මේ කුමාරයාගේ පියා මරණයට පත් වුණා. ඉන්පසු 6 වන පරාක්‍රමබාහු රජු මේ කුමාරයාගේ මවව තම බිසෝතනතුරට පත් කර ගැනීමත් සමග ඔහුට දෙමටාන කුමරු යන නම පට බැඳුණා. ඉතින් මේ දෙමටාන කුමරු වෙදකමට වගේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලටත් ප්‍රසිද්ධ වුණ එකල වැඩ සිටි වීදාගම මෛත්‍රී හාමුදුරුව ළඟ ශිෂ්‍යයෙකු වෙලා පසුව පැවිදි වුණා. ඒ පැවිදි වුණේ තොටගමුවේ ශ්‍රී රාහුල යන නමින්. ඉතින් උන්වහන්සේ සංස්කෘත, ප්‍රකෘත, මාගධී, සෞරසේන, අපප්‍රංශ හා පෛශාවී කියන භාෂා 6න්ම සුපෝෂිත වුණ නිසා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ව ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි නමින් හඳුන්වන්න පටන් ගත්තා. උන්වහන්සේ විටක පඬිවරයෙක්, විටක යකදුරෙක්, තවත් විටක නිර්මාණශීලී කවියෙක් ලෙසද එදා අතීතයේ දස්කම් පෑවා. සිංහල සාහිත්‍ය සංදේශ කලාවේ ස්වර්ණමය යුගය වුණේ කෝට්ටේ යුගය. පරවි සංදේශය, සැලලිහිණි සංදේශය මේ හැමදේම නිම වුණේ තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ අතින්. ඒ විතරක් නෙමෙයි බුද්ධගච්ඡය, කාව්‍යශේඛරය, පැරකුම්බාසිරිත, එතකොට සකස්කඩ ඒ වගේ ග්‍රන්ථත් උන්වහන්සේ අතින් රචනා වුණා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ට ගෙතුණු ජනප්‍රවාද ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒ වගේන් එකක් ඔයාලට කියන්නම්. වේදාගම මෛත්‍රී හිමියන් කියලා කියන්නේ වෙදකමට වගේම යంత్ర මන්ත්‍ර ගුරුකම් වලටත් ගොඩක් දක්ෂයෙක්. ඉතින් එයාගේ සරස්වතී තෛලය කියලා උන්වහන්සේ හදපු තෛලයක් තිබුණ එක ගොඩාක් බලවත්. ඉතින් ඒකෙන් බිඳුවක් තොල ගෑවත් ඒ සැනින් මතක ශක්තිය වර්ධනය වෙනවා. ඉතින් උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයන් මේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ දවසක් වීදාගම මෛත්‍රී හාමුදුරුවන් බණකට වැඩිය වෙලාවේ උන්වහන්සේට අමතක වෙලා මේ තෛලය තැම්පත් කරලා තියෙන අල්මාරියේ යතුර අරගෙන යන්න. ඉතින් මේ යතුර තියෙනවා දැකලා මේ අල්මාරිය ඇරලා තෛලය අරගෙන ඒකෙන් බින්දු කිහිපයක් බීලා තියෙනවා. ඒ බින්දු කිහිපය බීපු සැනින් තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ව සිහි මුර්ජා වෙලා බිම ඇද වැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ තෛලය කටකෑ යුතුව තිබුණේ කටගාන කෙන්ද පවා 7 වරක් ගසලා දමලා. ඒකෙන් කියන්නේ තෛලය ඒ තරම් ප්‍රබලයි කියලා. ඉතින් මේක දැනගත් වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ශනිකව ක්‍රියාත්මක වෙලා එයාගේ ගෝලයන්ව ගම හැම තැනටම යවලා මව්කිරි එකතු කරගෙන ඇවිල්ලා රාහුල හාමුදුරුවන්ව මව්කිරි ඔරුවක බස්සලා තමයි මේ තෛලයේ විෂ ඉවත් කරලා තියෙන්නේ කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේ කතාව ඔයාලට කියනකොට මට මතක් වුණේ මගේ ආච්චිව. ඒ කියන්නේ මගේ අප්පච්චිගේ අම්මව. එයා මේ පන්සල ගැන කිව්ව ලස්සන කතා නිසාම තමයි අපි තීරණය කරේ එයාත් එක්කම මේ පන්සලට එන්න ඕනේ කියලා. එයා මේ පන්සලට ආයෙත් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 60කට පස්සේ. ඉතින් ආච්චි කිව්ව ගොඩක් කතා ජනප්‍රවාද ඒ හැමදේම මට මේ vlog එකට එකතු කරන්න බෑ. ඉතින් මම එකක් ඔයාලට මේ විදියට කිව්වා. තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ජීවිතයේ අවසාන කාර්යව ගත කරලා තියෙන්නේ ගල්ලෙන් වල භාවනා යෝගීව සිටිමින්.
අවසාන වතාවට පස්තුන් කෝරළයේ ඉඳුරුගල නම් පර්වතයක වූ ගල්ලෙනක අපවත් වූ උන්වහන්සේ මරණාසන්න කාලයේදී සිද්ධාලෝක කියලා ඖෂධයක් වළඳා මෘත ශරීරය නොදිරන ලෙස සරස්වා අපවත් වූ බවට සඳහන් වෙනවා. මේ දිරානොගේ දේහය දේවපුත්‍රයෙකුගේ යයි හිතලා ඒ කාලේ හිටපු පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවේ පිහිටි ජේසුස් බැසිලිකාවේ තැන්පත් කළ බවට ජනතාවගේ මතයයි. දේහය එක් අතක් කපා ඉවත් කර තිබෙන බවටත් ඒකට හේතුව අතේ බාහුවේ කොටා තිබූ ශ්‍රී රාහුල හිමියයි ඔප්පු කර ගැනීමට සාක්ෂියක් ඇති බවත් ඔවුන්ගේ මතයයි. ඉතින් අදටත් හිසකෙස් නියපොතු වැවෙන ඒ මෘත ශරීරය තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. ඉතින් මං ගොඩාක් කෙටියෙන් ඔයාලට තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන කතාව අරගෙන ආවා. දැන් අපි ආයෙත් මේ රත්පත් විහාරයේ පැත්තට හැරෙමු. බොහෝ දිස් විදෙස් ගිහි පැවදි උතුමන් මෙහි අධ්‍යාපනය හදාරා ඇති නිසා 15 වන සියවසේ මේ විහාරය උසස් විද්‍යාස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ රත්පත් විහාරයේ කාව්‍ය, ඡන්දස්, තර්ක ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය, ඒ වගේම තුන් පිටකය, ගුප්ත විද්‍යා, ඒ වගේම මගධ, දෙමළ වැනි භාෂාද උගන්වලා තියෙනවා. තොටගමුවේ වෙලත් බණ බැරි නම් වැඩක් නැහැ කියලා ප්‍රස්තාපිරුලක් මේ පන්සල වටා ගෙතිලා තියෙන්නේ ඇයි කියලා දැන් මට හිතා ගන්න පුළුවන්. 1705 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක වල් බිහි වුණු මේ පුදබිම 1737ත් 1799ත් කාලය අතරදී නැවත ස්ථාපනය වුණා. ඒකට හේතුව තමයි කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් සරණංකර සංඝරාජානන් සමග මෙහෙය වූ ආගමික පුනරුදය. ඔය වකවානුවේදී තමයි දැන් පුරාණ පිළිමගෙයි කියලා හඳුන්වන මන්දිරය ගොඩනැගෙන්නේ. 1805දී දැන් අලුත් පිළිමගෙයි කියලා හඳුන්වන විහාර මන්දිරයත් නිම වෙනවා. මේ පිළිමගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් පිටුසිතුවම් ලතාමාලා කර්ම වලින් අලංකාර වෙලා තියෙනවා. ඉතින් මම මේ පෙන්වන්නේ ඒ සිතුවම්. මේ වගේ වෙස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකයේ සිතුවමට නගලක් තියෙනවා. ඒ වගේම ආදරයට හා විවාහයට අධිපති අනංග දෙවියන්ගේ දෙවිරුවක් මෙහි අන්තරාලයේ අඹලා තියෙනවා. ලංකාවේ අනංග දෙවිරුවක් අඹලා තියෙන එකම පන්සල තමයි මේක. ඉතින් ඔයාලා අලුත් විහාරයට යනවා නම් අටවිසි බුදුවරු, සාම ජාතකය, එතකොට බුදුරජුන්ගේ මාර පරාජය ගැනත් දැක ගන්න පුළුවන්. ඒවත් හරි ලස්සනට සිතුවම් කරලා තියෙනවා. නුවර යුගයේ සිතුවම් වලට ආවේනික කහ, රතු, සුදු, නිල් වැනි වර්ණ රටා හා ත්‍රිමාන මිනිස් රූප, සතුන්, ගස්වැල් මේ සිත්තම් වල තියෙනවා. ඇත්තටම චිත්‍රකලාව කරන කෙනෙක්ට නම් මේ පන්සලේ ගොඩාක් දේවල් දැනගන්න තියෙනවා. ඉතින් ඔයා චිත්‍ර කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පන්සලට යන්න. ඉතින් ඉංග්‍රීසි පාලනයේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය යටතේ පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටීමත් එක්කම පන්සල්වල පවත්වගෙන ගිය මේ විශාල අධ්‍යාපන ආයතනවලට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් මේවා නිකම්ම විනාශ වෙලා වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අතීතයේ පටන් ගොඩනැගෙමින් බිඳ වැටෙමින් පැවතෙන මේ පන්සලේ ශ්‍රී විභූතිය පෙන්වන නටඹුන් අදටත් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගාලට යනවා නම් අමතක නොකර මේ පන්සලට ගිහිල්ලා එන්න. එහෙනම් මම මගේ vlog එක ඉවර කරනවා. මාත් එක්ක මෙච්චර වෙලා එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ආයෙත් හමු වෙමු. Bye.